ඉරානයෙන් ඇදහිය නොහැකි පහරක්. ඉන්දියන් සාගරයේ නිල්වන් දියවර මැද ලෝකයේ ඉතාම රහසිගතම සහ දෙඩිම ආරක්ෂාවක් සහිත යුද කඳවරක් තිබෙනවා. එය හුදෙක් කඳවරක් නෙවෙයි. එය ඇමරිකානු අධිරාජ්‍යයේ නොසැලෙන බලකොටුව ලෙසයි හැඳින්වෙන්නේ. මේක සාමාන්‍ය ප්‍රහාරයක් නෙවෙයි. කිලෝමීටර් 4000ක් ඈතින් පිහිටි ඉරාන භූමියේ සිට නිකුත් වූ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එක්ක වුණා. ඉලක්කය වුණේ ඩියේගෝ ගාර්සියා, ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද බලයේ හදවත. අද අපි හෙළි කරන්නේ ලෝක යුද්ධයක පෙරනිමිති පළ කරන ඉරානය විසින් දියත් කළ ඒ අදහාගත නොහැකි ප්‍රහාරය ගැනයි. මෙය මැද පෙරදිගින් ඔබ්බට ගිය මුළු මහත් ලෝකයම උඩු ඊටිකුරු කරන පණිවිඩයක්. 2026 වසර ආරම්භයත් සමගම මැද පෙරදිග කලාපයේ ගිනිකන්දක් මෙන් පුපුරා යන්නට ආසන්නව තිබුණා. ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවති සෙවනැලි යුද්ධය දැන් එලිපිට කෙරෙන මහා පරිමාණ ගැටුමක් දක්වා වර්ධනය වෙලා. ඉරාන බුද්ධ්‍යංශ ප්‍රධානීන් ඉලක්ක කර ගැනීමෙන් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර සහ ඇමරිකාව එල්ල කරන ප්‍රහාර හා ඉරානයට පනවා ඇති දැඩි සම්බාධක නිසා ටෙහෙරානයේ සිටියේ දැඩි කෝපයකින් ඔවුන් තීරණය කළා තවදුරටත් ආරක්ෂා වෙමින් සිටීම පළක් නැති බව. ඔවුන්ට අවශ්‍ය වුණා තමන්ගේ දිගු අත කොතරම් දුරට විහිදිය හැකිද යන්න ලෝකයටම පෙන්වන්නට. ලෝකයේම කම්පනයට පත් කරමින් පෙන්ටගනය තහවුරු කළා ඉරානය ඩියේගෝ ගාර්සියා කඳවුරට බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බව. ඇයි ඉරානයේ මේ තරම් අවධානමක් ගත්තේ? වාර්තාවන කන්දමට ඉරානය මේ සඳහා භාවිතා කර තිබෙන්නේ ඔවුන්ගේ අතිනවීන කොරම් ශහාර් 4 හෝ ඊට සමාන දියුණු කරන ලද හයිපසොනික් තාක්ෂණය සහිත මිසයිල පද්ධතියක්. කිලෝමීටර් 4000කට අධික දුරක් ගමන් කරමින් ඉන්දියන් සාගරයේ හුදකලා දූපතක පිහිටි කුඩා ඉලක්කයක් නිවැරදිව හඳුනා ගැනීම කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඩියේගෝ ගාර්සියා කියන්නේ මොකක්ද? මෙය ඇමරිකානු හමුදාවට අතිශය තීරණාත්මක ස්ථානයක්. 1. B2 ස්ටෙල්ත් බෝම්බර්ස්. ලෝකයේ ඕනෑම තැනකට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළ හැකි මාරාන්තික බෝම්බ හෙළන යානා නවාතන් ගන්නේ මෙහි. 2. ස්ට්‍රැටජික් කමාන්ඩ් සෙන්ටර්. මුළු ඉන්දියන් සාගරයම පාලනය කරන සංනිවේදන මධ්‍යස්ථානය මෙයයි. 3. The Unsinkable Aircraft Carrier. මෙය ගිල්විය නොහැකි ගුවන් යාන ප්‍රවාහන නෞකාවක් වැනි ආරක්ෂිත කලාපයක් ලෙසයි සැලකුණේ. ඉරානය මෙතෙක්කල් සැලකුණේ කලාපීය බලවෙතෙක් විතරයි. නමුත් ඩියේගෝ ගාර්සියා වෙත එල්ල කළ මේ ප්‍රහාරයෙන් ඔවුන් ඔප්පු කර තිබෙනවා ඇමරිකාව කලාපය තුළ සියලු කඳවුරුවලට පහර දීමේ හැකියාව දැන් ඉරානයට සතු බව. මෙය හුදෙක් ප්‍රහාරයක් නෙවෙයි. මෙය ඇමරිකානු යුද මූලෝපායට එල්ල කළ මරු පහරක්. ප්‍රහාරයෙන් පැය කිහිපයක පසු ඉරාන උත්තරීතර නායකයාගේ කාර්යාලයෙන් සහ විදේශ අමාත්‍යංශයෙන් නිල නිවේදන නිකුත් වුණා. ඔවුන් පවසන්නේ මෙය ස්වයම් ආරක්ෂාව සඳහාගත් පියවරක් බවයි. ඉරාන බුද්ධ්‍යංශවලට අනුව ඩියේගෝ ගාර්සියා කඳවුර භාවිතා කරමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව රහසිගත මෙහෙයුම් සහ සයිබර් ප්‍රහාර දියත් කරමින් සිටියා. අපේ භූමියට ඉල්ලවන ඕනෑම තර්ජනයකට එය ආරම්භ වන තැනටම ගොස් පහර දීමට අපි පසුබට වෙන්නේ නැහැ යන්නයි ඉරානයේ ඍජු ප්‍රකාශය. දේශපාලන විශ්ලේෂකයෝ පවසන්නේ මෙය ප්‍රීඑම්ප්ටිව් ස්ට්‍රයික් එකක් හෙවත් පෙර සූදානමින් එල්ල කළ වැළැක්වීමේ ප්‍රහාරයක් බවයි. මින් පෙර ඉරානය සෑම විටම ප්‍රහාර එල්ල කළේ තම දේශ සීමා අසල තිබෙන කඳවුරු වලටයි. නමුත් දැන් ඔවුන් පවසන්නේ අපගේ සීමාවන් දැන් මුළු සාගරයම වසා පවතිනවා යන්නයි. ඇමරිකාවේ ප්‍රතිචාරය. ජනාධිපතිවරයා වහාම ජාතික ආරක්ෂා මණ්ඩලය කෙඳවා මේ සීරියස් එස්කලේෂන් හෙවත් යුද්ධයේ තවදුරටත් දරුණු අතට හැරීමක් ලෙස නම් කළා. ඇමරිකානු නාවික හමුදාව වහාම ක්‍රියාත්මක වී ඉන්දියන් සාගරය පුරා තම යුදනෙව් සහ සබ්මරීන් යෙදෙව්වා. ඔවුන්ගේ මිසයිල ආරක්ෂා පද්ධති සියල්ල හයි ඇලර්ට් මට්ටමට ගෙනවිත් තිබෙනවා. ඇමරිකාවට තිබෙන ලොකුම ගැටලුව යන්න තමන්ගේ හදවත් බන්දි ඩියේගෝ ගාර්සියා වෙත ඉරානයට ළඟාවිය හැකිනම් ඔවුන්ගේ අනෙකුත් ගෝලීය කඳවුරු කොතරම් ආරක්ෂිතද යන්න. ඉරානය මේ ප්‍රහාරය ඊශ්‍රායලය දෙසට එල්ල වූ වක්‍ර අනතුරු ඇල්ලීමක්. ඊශ්‍රායලය ආරක්ෂා අංශ පවසන්නේ ඉරානය මෙතරම් දුරක් සාර්ථකව මිසයිල එල්ල කළේ නම් ඊශ්‍රායලයේ ඕනෑම තැනකට පහර දීම ඔවුන්ට ඉතා සරල දෙයක් බවයි. ඊශ්‍රායලයේ අයන් ඩෝම් සහ ඇරෝවෙනි ආරක්ෂා පද්ධති කෙතරම් දියුණු වුණත් ඉරානයේ නවතම මිසයිල තාක්ෂණයට ඒවා අභියෝගයට ලක් කළ හැකි බව දැන් තහවුරු වී තිගෙනවා.
ඊශ්‍රායලය දැන් සූදානම් වෙන්නේ ඇමරිකාව සමග ඉරානයට එරෙහිව මහා පරිමාණ ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කිරීමටයි. මේ යුදමය තත්ත්වය නිසා ලෝකයටම දැනෙන බලපෑමක් එල්ල වී තිබෙනවා. තෙල් මිල ප්‍රහාරයෙන් විනාඩි කිහිපයක පසු ලෝක වෙළඳපොලේ බොට තෙල් මිල සීග්‍රයෙන් ඉහළ ගියා. නාවික මාර්ග ඉන්දියන් සාගරය කියන්නේ ලෝක වෙළඳපොලේ ප්‍රධානතම නහරයක්. මේ කලාපයේ යුදපිටියක් වීම නිසා භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ ගිය ලෝක වෙළඳපොළ අස්ථාවිර වී තිබෙනවා. අපි දැන් සිටින්නේ ඛේදජනක සන්ධිස්ථානයකයි. ඉරානයේ එක් තීරණයක් නිසා ඔබ භාවිතා කරන ඉන්ධන ලීටරයේ සිට ආහාර ද්‍රව්‍ය දක්වා මිල ඉහළ යෑමේ අවදානමක් පවතිනවා. ඉදිරියට මොකද වෙන්නේ? ලෝක දේශපාලන විචාරකීන් අනාවකි පළ කරන ආකාරයට ඉදිරි පැය 48ක් අති තීරණාත්මකයි. ඇමරිකාව ඉරානයට එරෙහිව ශ්‍රීජු ගුවන් ප්‍රහාරයක් දියත් කරයිද? නැත්නම් රහසිගතව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට ඊශ්‍රායලය පෙළඹෙයිද? ඉරානය තවත් මිසයිල ප්‍රහාර මාලාවක් සූදානම් කරමින් සිටිනවාද? කුමන දේ සිදුවත් ඩියේගෝ ගාර්සියා වෙත එල්ල වූ මේ ප්‍රහාරය ඉතිහාසය අලුතින් ලියනු ඇති. ලෝක බලතුලනය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. තාක්ෂණයෙන් කොතරම් දියුණු වුණත් මිනිස්සයා තවමත් ගැටලු විසඳා ගැනීමට උත්සාහ කරන්නේ විනාශයෙන් තුලින්. ඉරානයෙන් එල්ල වූ මේ ප්‍රහාරය අපට මතක් කර දෙනවා සාමය යනු ඊටම සියුම් නූලකින් එල්ලී ඇති දෙයක් බව. එක් වැරදි තීරණයක්, එක් මිසයිලයක් මුළු ශිෂ්ටාචාරයම අලු කර දෙමීමට සමත්. අපි ජීවත් වෙන්නේ අවිනිශ්චිත කාලයකයි. හෙට උදෑසන අවදි වන විට ලෝකය කෙබඳු වේවිද කිසිවෙකු දන්නේ නැහැ. නමුත් එක දෙයක් ස්ථිරයි. The game has officially changed. මෙවැනි ලෝක දේශපාලනය සැගුණු තතු, යුද රහස් සහ අතිශය රහසිගත තොරතුරු පිළිබඳ විමර්ශනාත්මක වැඩසටහන් නරඹන්න ඔබ තවමත් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම SL Mirror YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝව ගැන ඔබේ අදහස පහලින් කොමෙන්ට් කරන්න. ඉරානයේ මේ ක්‍රියාව ඔබ දකින්නේ කෙසේද? එය සාධාරණ ප්‍රතිචාරයක්ද නැත්නම් ලෝක විනාශයකට අතවැනීමක්ද? ඔබේ මිතුරන්ටත් මේ තොරතුරු දැනගැනීමට වීඩියෝව ෂෙයාර් කරන්න. අමතක නොකර බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. තවත් මෙවැනිම සුවිශේෂී විමර්ශනයකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්. SL Mirror